ජූනි 24 ඊශ්‍රායල් ඉරාන යුද්ධ තත්ත්වය කෙසේද අපිට වාර්තා වී තිබෙන ආකාරයට තමයි අද අපි ඔබ වෙත ගෙනෙන්නේ. මෙහෙම ගත්තහම ඇත්තම කිව්වොත් ජූනි 24 වෙනිදා තමයි අපි මේ අප්ඩේට්ස් ඒවත් යාවත් කාලේ තවතුරු ඔබට ගෙනෙන්නේ. මොකද දැන් හැමෝම සෝෂල් මීඩියා බලුවා, ප්‍රධාන මාධ්‍ය බලුවා. නමුත් නොකියුණු කතා ටික තමයි දැන් ඔබට ගෙන ඒවට අපේ කටයුතු කරන්නේ හැමදාම තමයි. බෝරතෙල් මිලත් ඇත්තම කිව්වොත් දැන් 5.0 ගානකින් බැස තිබෙනවා. එම නිසා ඇත්තම කිව්වොත් නයිජීරියාව වගේ ටිකක් වැඩි මිලට විකිණීමට හිතන රටකින් තෙල් ගැනීමත් එච්චරම අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වුණොත් ගත යුතුයි. නමුත් දැනට මැද පෙරදිග තත්ත්වය ඉතාමත් සංසුන්. බ්‍රෙන්ට් වෙළඳපළත් 5%කින් පමණ තිබුණා. ඒ කියන්නේ අර ඉහළ ගිය යුද තත්ත්ව නිසා ඉහළ ගිය අවදානම නිසා ඉහළ ගිය බෝරතෙල් මිල තමයි අත්තම කිව්වොත් පහත බැස තිබෙන්නේ කියන එක කියන්නට ඕනේ. සාමාන්‍ය තත්ත්වයට පැමිණෙත් තිබෙනවා. 24 ගත්තාම ඊශ්‍රායල් හමුදාව 24 හවස යම් කිසි ආකාරයක දත්තයන් වාර්තා කරන ලැබුවා. මිසයිල් කීපයක් යුද සටන් විරාමය අතරතුර එල්ල කර ඇති බවට එම නිසා වුන් යම් කිසි ප්‍රහාරයක් කරන ලබා. කෙසේදත් මේක යම් කිසි ආකාරයකට ඉතාමත් තැති ගන්න සුළු ස්වභාවයක අපි පාද ඇති ගත්තා. දැන් එකපාරක් ගහලා දැන් ආයෙ දෙවෙනි පාර ඔක්කොම එකතුලා ගහන්න යයි කියන එක තමයි අපි හිතන්නේ. කෙසේදත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මැදිහත්වලා පහර කීපයක් ඊශ්‍රායලට එල්ල කර තිබෙනවා. කෙසේදත් අර ප්‍රහාර දෙන්න ගියපු වාන්යානා හු නැවත වතාවක් ආපසු හරවා ඊශ්‍රායලෙන් පැමිණීමට සමත් වෙලා තිබෙනවා. කෙසේදත් ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥ මොහමඩ් රීසා ජෙදිගි අපේ වාර්තාවට අනුව මරණයට පත් වෙලා තිබෙනවා. කෙසේදත් මේක ඇවිල්ලා යම් කිසි ආකාරයකට මේ සටන් විරාම ගිවිසුමට පෙර ඝාතනය වුණා කියලා තමයි ප්‍රකාශ වන්නේ. කෙසේදත් ඉරාන වාර්තාවලට අනුව ඊශ්‍රායල් සටන් විරාම ගිවිසුම කඩ කර තිබෙනවා. උතුරු ඉරානයට ප්‍රහාර කර තිබෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා යම් කිසි ආකාරයකට මේ ගිවිසුම හින්දා ඇත්තටම කිව්වොත් කඩ වුණත් යම් කිසි ආකාර සාමයේ බලාපොරොත්තුවක් මැද පෙරදිගට ලැබී තිබෙනවා. කුවේට්, කටාර්, බහරේන්, ඩුබායි නැවතත් ආරක්ෂිතව තමුන්ගේ ගුවන් සීමාවන් යම් කිසි ආකාරයකට විවෘත කර තිබෙනවා කියන එකත් කියන්නට ඕනේ. තව දෙයක් මතක් කරන්නට කැමති ඒ තමයි ප්‍රධාන වශයෙන්ම මේ විද්‍යාඥයොත් එක්ක උන්ගේ පවුල් අයත් මරණයට පත් වී තිබෙනවා. ඉරානයේ පැත්තෙන් මරණ 610ක් වාර්තා වී තිබෙනවා. තුවාල ලැබු සංඛ්‍යාව 4746යි. ඊශ්‍රායලයේ සටන් විරාම ගිවිසුම වලට එකඟ වීමත් එක්ක ටෙහෙරානයත් ටෙල් අවීව් සටන් විරාම ගිවිසුම එකකදී ටෙහෙරානයත් සටන් විරාම ගිවිසුමකට යම් කිසි ආකාරයකට එකඟ වූ බවක් තමයි පෙනී යන්නේ. මේක තමයි තත්ත්වය. ඊශ්‍රායල් අපි බලමු අපේ වාර්තාවලට අනුව ඊශ්‍රායලයේ කොහොමද තත්ත්වය කියන්නේ ඇතිවිද කියලා එක යම් කිසි ආකාරයකට කොහොමද ප්‍රමාණයකින් කියන එක ඔබට අප කියන සූදානම් අපි මේක තමයි
යම් කිසි ආකාරයකට හැමෝම දැන් බලන් ඉන්නේ කොපමණද කියන එක තමයි කියන්නට ඕනේ. මේදී ඒක තමයි අපිට ප්‍රකාශ කරන්න තිබෙන්නේ. ඊශ්‍රායල පැත්තෙන් ඉරානයේ පැත්තෙන් ඊශ්‍රායල පැත්තෙන් මම හිතන්නේ 50කට පමණ සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා එකත් මතක් කරන්නට ඕනේ. කිසිතත් මේක තමයි නවතම තත්ත්වය මත පෙරදිග. දැන් තත්ත්වය යම් කිසි ආකාරයකට සංසුන් කියන එකත් කියන්නට ඕනේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා ගොන්යානත් කියනාගෙන තිබෙනවා. දැන් මේක තමයි අපිත් සමග ඉන්න අපි දිගින් යනවා ප්‍රමුඛතම විශ්ලේෂණය ඔබ වෙනුවෙන් ගෙනෙනවා. සුබ දවසක්.